අනේ ඔය හැම වෙලේම මැච් එක දාගෙන ඉන්න එපානේ. ඕකුන් එක සැරයක් දින්න කියලා ඔයා හිතනවද හැම සැරේම දිනනවා කියලා? අනේ මට ඊට වැඩිය මැච් එකක් අර කුස්සිය තියෙනවා. පොඩ්ඩක් උදව් කරන්නකො මිනිස්සු මේ පොල් බෑවත් ගාලා දීලා. මේ එන්ඩානේ පොඩ්ඩක් නිවාඩු දවසට මට උදව් කරන්න. මේ ගෙදර තියෙන වැඩ කන්දර ඔයා දන්නේ නෑනේ. කොච්චර කිව්වත් දාන්නේ පිස්සු නැත්තම් ෂෝක් ඉතින්. මේ ඒයි ඔයා මොකක්ද අනේ අර කාපට් එක හොදලා මම අවුෙන් දාන්න කිව්වහම අර ගහ යට දාලා තියෙන්නේ. හෙවණට පූසර බුදියන්නද? බලන්නකො දැන් වැඩක් වුවම හරියට කරන්නකො අනේ ආයෙ මට කරන්න තියන්නේ නැතුව. ඔක්කොම එකයි අර කෙල්ලට දීලා තියෙන ඔයාගේ පුරුදු තමයි. වැඩක් කිව්වම ඕන්නේ මම දැන් කරගන්න. මම නැත්තම් තමයි ඊට පස්සේ මැරෙන්න හදන්නේ. කොච්චර කිව්වා. ඒයි ඔයා උදේ ඉඳලා ඔය නියනක් දාගෙන ෆෑන් එක කරකනවා. ඕක හදන්න බැයි නම් ඔය ගිහින් දෙන්න කොහෙට හරි. අර උදේ ඉඳලා මං දැන් ඔයාට කණ්ඩ කියනවා බලන්නකො කෑම එක උණුවට බෙදුවා මේක එහෙම කණ්ඩ. නිවුනට පස්සේ කාලා වැඩක් නෑනේ. ඔන්න ඔක පැත්තකට දාලා මේ බත් එක කණ්ඩ මිනිස්සයෝ. වෙන්දට උයන්ඩ පරක් වුණා නම් කණ්ඩ දෙනකම් මැරෙන්න හදනවා. දැන් මේ උයලා කණ්ඩ වදින්න වෙලා තියෙන්නේ මට. ආයිනේ වහින්න යන්නේ. ඔයාට බැයිද ටවුන් එකට ගිහිල්ලා එන්න වහින්න කලින් බයිසිකලේ. කෙල්ලව යවුවොත් යවන්න වෙන්නේ පයින්නේ මේ ළඟ කඩේට. ඔයා ටවුන් එකට ගිහිල්ලා මස් කිලෝ එකකුයි එළවලු ටිකකුයි අරගෙන එන්න. මං එන්න ඕනේ නෑනේ. මේ සිරියලතාට සීට්ටු සල්ලි දෙන්න තියෙනවා. ඔයා ඒකත් එන ගමන් දීගෙන එන්න. ටක් ගාලා එන්න මං සල්ලි අරන් මේ හරි මහන්සි වැඩ ටික ඉවර කරලා ටීවී එකවත් බලන්න. ඒයි මේ අපි තේ එකක් බොමුකෝ. අයියෝ තේ කොයි වෙලෙත් තේනේ. දැන් උදේ ඉඳලා කී සැරයක් තේ හදලා දුන්නද? මේ වැඩ ටික කරලා වාඩි වුණා විතරයි. මට වාඩි වෙන්න දෙන්න. මේ එහෙනම් ඔය දෙන්න කතා කර ඉන්න. මම මේ අයියටයි ඔයාටයි දෙන්නටම මේ තේ එකක් හදන් එන්නම්. මේ අයියා බොන්නේ අඩු සීනිද වැඩි සීනිද? අපේ එක්කෙනාට ඉතින් අඩු සීනිනේ ලෙඩ. ඔව් පරිස්සම් කරගන්න එපයි අයියේ. මේ ඔයාට මං උදව්වක් දෙන්නද? අනේ පායේ ඔයා අර අයියත් එක්ක කතා කර ඉන්නකො මේ වැඩවලට මොකටද ඔයා උදව් කරන්නේ? මම මේව තනියෙන් කරගන්නම්. යන්නානේ. ඒ යුවා කොහෙද යන්නේ? මේ මම මේ ටවුන් එකට යන්න කියලා ටක් ගාලා එන්නම්. මේ අයියත් ඉන්නවා ඔයා ඉතින් කතා කර ඉන්න. මං ටක් ගාලා ගිහලා එන්නම් ත්‍රිවිල් එකක් කතා කරා. අනේ ඔයා කරන වැඩ බලන්නකෝ අයියේ. මම අර කාපට් එක හොදලා දාන්න කිව්වා ආව්වේ. මෙයා අර ගහ යටට දාලා තියෙන්නේ. පිස්සු. සමහරකට ඔයා දාන වෙලාව එතන අවුව තියෙන්නේ නැතිනේ. දැන් අන්න මං අහකට දැම්ම අවුව තියෙන දිහාකට. මේ ඔය දෙන්න දැම්ම කන්නේ නැද්ද මං කෑම නම් බෙදලා දැන් ගොඩක් වෙලා නිවෙනවා. මේ අයියට කන්න කියන්නකෝ. මං නැත්තම් ඔයාට බෙදලා කවන්න දෙයි. ඒයි මේ චන්ද්‍රකාන්ති මොකද